හායි ෆුඩීස් අයිබෝවන් ඔයාලා ඔක්කොටම රස බර දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටිකක් කල් ගියා චිකන් ඕෆ් කට් කරේ එකේ ෆුල් රෙසිපි එක අරන් එන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම මේ චිකන් ඕෆ් කට් කරේ එක හදාගත්තේ කියලා. මෙතන මං චිකන් ඕෆ් කට් කියලා කිව්වේ මම දැන් මෙතන සම්පූර්ණ කුකුලෙක් තමයි අරගෙන තිබුණේ. නමුත් මං වෙනත් ඌමනාවකට ඒ කුකුලගේ මස් කොටස ඉවත් කරගෙන තිනා. ඒ කියන්නේ මම බ්‍රෙස්ට් එක එතකොට ටයිස් වල මස් තියෙන හරිය අරගත්තා. දැන් මෙතන තියෙන්නේ කුකුලගේ පීකුදු, වැලි බොකු, එතකොට බෙල්ල, එතකොට ගොඩක්ම ඔය මස් අඩුවෙන් තියෙන කටු හරිය තමයි තියෙන්නේ ඉතුරු වෙලා. හැබැයි මේක මස් වලට වඩා රසයට හොයා ගන්න පුළුවන්. මේ විදියට හදාගෙන බලන්න. මම ලුණු සුදු ලුණු රම්ප කරපිංච ඒ වගේම මම මෙතන ඉනිෂියලි මට ඕන වෙන මිරිස් 3-5 ලුණු ගම්බිරිස් අරන් තියෙනවා. සූදුරු ඇට කීපයකුත් මම අරගෙන තියෙනවා. මේ විදියට ලුණු ගෙඩිය 3-4ට කපා ගන්න. මොකද අපි මේක ග්‍රයින්ඩ් කරගන්නවා. පොඩියට කපන්න අවශ්‍ය නැහැ. මේ විදියට ලුණු සුදු ලුණු ග්‍රයින්ඩ් කරලා ඔයා චිකන් කරේ එක හදාගන්න. ග්‍රයින්ඩ් කරේ නැතත් කමන්නේ. ඔයාට ගලක් තියෙනවා නම් ගෙදර ඇඹරුම් ගලක් ඔයාට පුළුවන් ගලිය දාලා හොඳට අඹරලා ගන්න. එතකොටත් හරියම රසයි. ලුණු සුදු ලුණු පොඩි ඉඟුරු කෑල්ලක් එකතු කරගන්න. ලුණු සුදු ලුණු ඉඟුරු තමයි මේකට මේන්ලි අවශ්‍ය වෙන්නේ. මම මෙතන ඉඟුරු කෑල්ල දාන ටික වීඩියෝ වෙලා නැහැ. එතකොට මම අරන් තියාගත්ත සූදුරු තේ හැන්දක් විතර අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මම මේකට එකතු කරගන්නවා ගොරක. ගොරක දානකොට ඔයාලගේ ගොරක එකේ ඇඹුල් ප්‍රමාණය අනුව බලන්න. මොකද මගේ ගොරක එක එච්චර ඇඹුල නැහැ. ඒ නිසා තමයි මම මේ විදිහට ගොරක කෑලි 2-3ක් දාන්නේ. නමුත් ඔයාලට එක ගොරක කෑල්ලක් හෝ ගොරක කෑලි 2ක් උපරිම ඇඹුල් ප්‍රමාණය අනුව හොඳටම ඇති දවසට උයාගන්න මේ මස් ප්‍රමාණයට. ඒ වගේම මම කරාබු නැටි ඒ වගේම එනසාලුත් දාගෙන මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා මේ විදියට තෙල් ටික රත් වුණාම අපි ඒ ග්‍රයින්ඩ් කරගත්ත එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගලේ දාලා අඹරගත්ත ලුණු සුදු ලුණු එනසාල් කරාබු නැටි සූදුරු සහ ගොරකයේ මිශ්‍රණය මෙහෙම තෙලට දාගන්නවා. පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු වෙන්න. රම්ප කරපිංචත් එකතු කරගන්න. මේක දිගටම හැඳි ගා ගන්න තෙලට දාලා මේක අර එක දිගටම ලිපේ තියන්න එපා කර වෙන්න. එතකොට අපේ චිකන් කරි එකේ තිත්ත රහක් එනවා. ඒ නිසා මේක හොඳට කර වෙන්න නොදී හැඳි ගගා මේක ටෙම්පරාදු කරගන්න. මොකද සුදු ලුණු ග්‍රයින්ඩ් වෙලා තියෙන නිසා පොඩි කෑලිනේ තියෙන්නේ ඉක්මනට කර වෙන්න බලනවා. ඒ නිසා ඔයා මේක හොඳට ටෙම්පරාදු කරගන්න අර පිට සුවඳ එනකන්. ඊට පස්සේ මම ලුණු ගම්බිරිස් මිරිස් 3-5 ටික ඔක්කොම එකපාර මේකට දාගන්නවා. ඒ ටිකත් ටෙම්පරාදු වෙන්න. ඔයා ගෙදර උයාගන්න චිකන් ප්‍රමාණය අනුව ඔයාගේ අතේ හුරුව දන්නවනේ මේ ප්‍රමාණයට මෙන්න මෙච්චරක් 3-5 මිරිස් අවශ්‍යයි කියලා. ඒ ප්‍රමාණය දාගන්න. දැන් මම උයන චිකන් ප්‍රමාණය අනුව තමයි මම දාගත්තේ. ඒ නිසා මම ඔයාලට ප්‍රමාණය කියන්නේ නැහැ මෙතන. ඔයාලා උයාගන්න චිකන් ප්‍රමාණය අනුව තමයි මේ ටික වෙනස් වෙන්නේ. ඒ ටිකත් කර වෙන්න දෙන්න එපා. ඒ ටිකත් තෙලෙන් ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ මම මෙතන එකතු කරනවා බැදගත්තු මිරිස් කුඩු හැන්දක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට මස් කරි 3-5 හැන්දක්. බැදගත්තු මිරිස් කුඩු සහ මස් කරි 3-5 හැන්දක් ආයේ මේ විදිහට එකතු කරලා ඒකත් මේ මිශ්‍රණයත් එක්ක හොඳට කවලම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. නැත්නම් මේ 3-5 මිශ්‍රණය ඉක්මනට කබලට අල්ලලා මේක කර වෙන්න පුළුවන්. ඒත් එක්කම මම අන්තිමට මේකට එකතු කරගන්නවා බැදපු 3-5 කුඩු හැන්දක්. අපි සාමාන්‍යයෙන් කියනවා කළු කුඩු කියලා කියන්නේ. සාමාන්‍ය ව්‍යවහාරේ අන්න ඒ කළු කුඩු එහෙමත් නැත්නම් බැදපු 3-5 හැන්දක් මම මේකට එකතු කරගන්නවා. ඒකත් දාලා මේ විදියට කවලම් කරගන්න ඕනේ ඉක්මනටම. මේක කවලම් කරගෙන ඉවරලා ගොඩක් වෙලා තියන්නේ නැහැ කළු කුඩු දැම්මට පස්සේ. මම අපේ අර මිශ්‍රණය
බ්ලෙන්ඩ් කරගත්ත ග්‍රයින්ඩ් කරගත්ත භාජනයටම වතුර ටිකක් දාලා මම මේකට දානවා. විශේෂයෙන් මතක තියාගන්න මේකට වතුර දාද්දි වතුර ගොඩාක් දාන්නේ අපේ අර දැන් ලිපේ තියෙන ලුණු 3-5 මිශ්‍රණය යන්තම් දියාරු වෙන්න විතරයි දාන්නේ. වතුර මේස හැඳි 3ක් විතර දැම්මම ඇති. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කර ගන්නවා. අපි මේ චිකන් කරි එක විශේෂයෙන්ම වතුර නොදා තමයි හදන්නේ. ඒ නිසා ගොඩක් වතුර දාගන්න එපා. එතකොට මේකේ රසය හරියට එන්නේ නැහැ. අපේ තුනපා ටික පොඩ්ඩක් දිය වෙන්න විතරක් වතුර දාගන්න. දාලා ඉවරලා මේක පොඩ්ඩක් නටන්න දීලා රස බලලා මේකට ඔයාලට ලුණු ටිකක් තව එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මේක ආයෙත් මේ විදිහට කලවම් කරන්න. මේ ඔයාලට පේනව නේද? ඒක හරි උකු මිශ්‍රණයක් තියෙන්නේ. මම මේකට වතුර ගොඩක් දාලා නැහැ. දැන් මම මෙන්න මේ විදිහට චිකන් ටික මේකට එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරලා මේ චිකන් වලට හොඳට මේ මිශ්‍රණය වදින්න මම මේක කවලම් කරගන්නවා. කවලම් කරගෙන මම මේක වහලා ටිකක් වෙලා තැම්බෙන්න තියෙනවා. මම මේකට වතුර නොදාන තව හේතුවක් තමයි මේ චිකන් වල තියෙන වතුර මේ කරි එකට උනනවා. ඒ නිසා මම වතුර ගොඩක් දාගන්න. දැන් ඔයාලට පේනව නේද මම චිකන් එක දාගත්තාම මේ කරි එකේ වතුර ගතියක් පේන්නේ නැති තරම්. හරි. අන්න ඒ විදිහට තමයි මේක හදාගන්න ඕනේ. වතුර ගොඩාක් දාලා හොද්ද වගේ හදාගත්තම මේ චිකන් කරි හරි නෑ. සමහර විට ඔයාලට හොද්දක් අවශ්‍ය නම් ඔයාලට මේ විදිහට චිකන් එක හොඳට පැහෙන්න තියලා අවසානයේට වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ඔයාලට පේනවද? අපිට වහනකොට තිබ්බට වඩා මේ කරි එකට වතුර උනලා තියෙනවා. ඒ නිසා තමයි මම මේකට වතුර එකතු කරගත්තේ නැත්තේ. මෙන්න මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් රෝස්මරි ටිකක් මේ ව්‍යංජනයට එකතු කරගන්න. අතට පොඩ්ඩක් අරගෙන හොඳට ඇඟිලි වලින් පොඩි කරලා දාගන්න. තියෙනවා නම් විතරක් දාගන්න, නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. රෝස්මරි වලින් හොඳ රහක් සුවඳක් මේ කරියට එකතු වෙනවා. ආයි අපි මේකේ ලිඩ් එක වහලා ටිකක් වෙලා තියෙනවා. ඊට විනාඩි 15කට විතර පස්සේ ආපහු අපි මේක අරලා බලනවා. දැන් ඔයාලට පේනවද? මේකේ තව ටිකක් වතුර උනලා තියෙනවා. හරි. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට කරි එක තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ වතුර දැම්මේ නැහැ කියලා. ඔයාලට හොද්ද වගේ අවශ්‍යයි නම් විතරක් මේකට වතුර දාගන්න පස්සේ. තව විනාඩි 5ක් විතර තියලා මම මේක අරිනවා. ඇරලා මම මේක ආයෙත් හැඳි ගාලා මම මේක ලිඩ් එක ඇරලම තව ටික වෙලාවක් මේක උයා ගන්නවා. මොකද මට තව ටිකක් මේක බොර ගතියට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. මට දැන් මේකේ වතුර ගතිය පොඩ්ඩක් වැඩි. ඒ නිසා දැන් ඔයාලට මේ ගානට උනත් මේක බා ගන්න පුළුවන්. එහෙම මදි නම් ඔයාලට මෙන්න මේ වෙලාවේ මේකට වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ චිකන් ඕෆ් කට් කරි එකෙන් හරි සුවඳක් එනවා. මේක උයද්දි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන එක තමයි මේ එන්ටයර් process එකේම අපේ ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. නැත්නම් අපේ කරි එකේ වතුර ටික ඉක්මනට හිඳිලා මේක කර වෙන්න බලනවා. දැන් මෙන්න මේ විදිහට මම ඇරලා පොඩ්ඩක් උයා ගන්නවා. මෙන්න මේ විදිහට ලස්සනට තෙල් පෑදිලා දැන් කරි එක හොඳටම ඉදිලා තියෙන්නේ. දැන් මම මේ කරි එක බා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් ඕෆ් කට් කරි එක. හොඳට සැරට බොරට තියෙනවා. හරිම රසයි. ලුණු ඇඹුල් ගානට තියෙනවා. මෙන්න මේ විදිහට හොඳට තෙල් පෑදෙනකන් උයා ගන්න. ඔයත් බොරට උයා ගන්නවා නම් එතකොට හරිම රසයි. මේ තියෙන්නේ ක්ලෝස් අප් එකක්. මේ හොද්දත් එක්ක ඔයාට බත් පාන් රොටි පරාට පිට්ටු ඕන දෙයක් කන්න පුළුවන්. හරිම රසයි. කටුත් එක්ක චිකන් වියනවා නම් මේ විදියට වියලා බලන්න. ඉතින් ඔයාලත් මේ විදියට චිකන් කරි එක හදලා මට ඔයාලගේ ෆීඩ්බැක් එක කියන්න. කොහොමද රසට තිබුණාද කියලා. මේ වගේ තවත් රස රෙසිපීස් ඔයාලත් එක්ක බෙදා ගන්න.
Kitchen Diary with Sanu මගේ YouTube channel එක subscribe කරලා share කරන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම Kitchen Diary with Sanu මගේ FB page එකත් follow කරලා තියාගන්න. ඔයාලා හදන රස කෑම වල ෆොටෝ එකක් මටත් මගේ page එකට upload කරන්න. මමත් ආසාවෙන් ඉන්නවා ඔයාලගේ feedback දකින්න. ඉතින් තවත් රසවත් රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලට රසබර දවසක් ප්‍රාර්ථනා කරනවා.